තාත්තේ මේ පාර පොසොන්තරන නියමයට තිබුණානේ. තොරණ ඉතින් හැමදාම හොඳට තියෙනවනේ. ලබන පාරත් අපි යම් බලන්න. ලබන පාර බලන්න යන්. ඊට කලින් කියන්නකො බලන්න මේ පාර ගිහිල්ලා ඔය මොනවද ඉගෙන ගත්තේ කියලා. මොනවද ඉගෙන ගන්නද? ඉගෙන ගත්තේ කියන්නේ දැන් අපි යනකොට තොරණ විතරක් එක තැනක නිකන් තිබුණේ නෑනේ. එක එක දේවල් බලන්න තිබුණා. එක එක දේවල් අපිට ඇහුණා. මං අහන්නේ මොනවද ආන් ඒ වගේ දේවල් වලින් ඔයාට ඇහුණ දේවල්? චිංචි මානිකාව දෙන්නේ පෙන්නේ. දේවදත්තගේ පියුස් ගියා. නාලාගිරිගේ දලයක් වැඩ නැහැ. ඈ මොනවද ළමයි උඹ ඔය කියන්නේ? මට ඇහිච්ච දේවල් තමයි මං කිව්වේ. මට එහෙම එකක් ඇහුන්නේ නෑනේ. ඇයි අර තොරනේ ලයිට් ගිහිල්ලා ලයිට් හදන මාමා කිව්වේ? ඈ අච්චර අතන භක්ති ගීත කිව්වා. කවි බණ කිව්වා. උඹට ඇහුනේ ওই ටික නේද? උඹයි උඹලා අම්මයි දෙන්නම එකයි. මොනවා හරි වැදගත් දෙයකට එක්කන් ගියොත් අවශ්‍ය දේ නෙමෙයි උඹලා අහගන්නේ. ඕන නැති දේවල් ටික. දුක් යන්න කියන. මං ඉතින් අත්තර කිව්වේ. චිංචි මානිකාව පේන්නේ. ආච්චිගේ තට්ටේ. ඕක දැන් ඕක ගිහිල්ලා අම්මට කියයි දන්නේ. පුතා පුතා ඇයි මොකද? මේ දැන් ඕක අම්මට එහෙම කියන්න එපා ඈ. කියන්න තමයි මම මේ හැදුවේ. ඕකනේ කියන්නේ. තාත්තයි පුතයි අතර කියන දේවල් අපි දෙන්න විතරක් අතර තියාගත්තාම ඇති. දැන් උඹ ඕක අම්මට කියන්න ගියොත් එහෙම ඊගාව විසක් වෙනකම් මට දන්සල හොයන්න එනවා කන්න. මේ බය තිබුණා හොඳටම. ඈ මොකද ඔබ කිව්වේ? නෑ නෑ මම කිව්වේ. ඒක නෙමෙයි තාත්තේ. මුවා හරියටම හිතලා වැඩේ කරේ නැත්තම් අපිට පොසොන් පෝයක් නෑ නේද? මුවා මොන මුවද? අයියනේ අර තිස්ස රජුරුව දඩයන් කරන්න ගිහපු මුවා. ඉතින් මොකක්ද මේ මුවා හරියටම කරපු වැඩේ? මිහිඳු හාමුදුරුවෝ වැඩලා හිටපු තැනට තිස්ස රජුරුව එක්කන් ගිහපු එක. ඈ හරි දැන් එක්කන් ගියේ නැත්තම් මොකද වෙන්නේ? අපි එහෙනම් ඉරටයි ගස්ගල් වලටයි තාම වැඳ වැඳ ඉන්නවා. ඈ